භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටි සමයේ භික්ෂුන් වහන්සේ 509ක් භාවනානුයෝගීව වැඩ සිටීමට කමඨහන්ගෙන හිමාල වනය බලා පිටත් වුණා. ඒ අනුව උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැබක් ඊට සුදුසු බව දන්වා සිටියා. ගම්වැසියන් උන්වහන්සේලාට කුටි සාදා පූජා කරා. මේ වන ලැබට අරක්ගත් රුක්ෂ දේවදාවුන් සමූහය මේ සිල්වත් භික්ෂුන් වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යයි සිතා බිමට බැස්සා. ඊළඟ දිනෙත් පිඬුසිඟා වඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදු වුණා. මේ ආකාරයට දින කිහිපයක් ගත වීමෙන් පසු දේවතාවුන්ට පෙනී ගියේ මේ භික්ෂුන් පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවයි. ඒසේ වීමෙන් දෙවියන්ට නිතර තමන්ගේ විමානෙන් ඉවත් වීම කරදරයක් නිසා වෘක්ෂ දෙවිවරු භික්ෂුන් වහන්සේලා බියගන්වා එළවා දැමීමට උපක්‍රමයක් යෙදුවා. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මල කඳවල් ආදී පියජනක දෑ මවා පෙන්වීමට පටන් ගත්තා. නොඑක් දුර්ගන්ධයන් නැති කියලා මේ හේතුවෙන් භික්ෂුන් හට භාවනා කිරීමට බාධා වුණා. ශරීර දුර්වල වුණා. මේ සිදුවීම තවදුරටත් දරාගත නොහැකිව නැවතත් උන්වහන්සේලා සියලු දෙනාම වනය අතහැර භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට වැඩම කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් හේතුවෙන් නැවත වැඩම කළාදයි විමසූ විට උන්වහන්සේලා සියලු සිදුවීම් භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියා. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ නුවණින් බලා දමදිව වෙන කිසිදු තැනක් මේ භික්ෂුන් හට නොගැලපෙන නිසා නැවත ඒ තැනටම වැඩම කරන ලෙස දැන්වුවා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් හට මෙත්ත සූත්‍රය උගන්වා මේ සූත්‍රයේ හිමාල වනයේ ශබ්ද නගා සජ්ජායනය කරන ලෙසටත් පුරුදු පුහුණු කරන ලෙසටත් විශේෂයෙන් දැනුම් දුන්නා. ඒ විට දෙවියන්ගේ කරදර නැතිවන බව උන්වහන්සේලාට ප්‍රකාශ කළා. නැවතත් උන්වහන්සේලා කලින් සිටි හිමාල වනයේටම වැඩම කළා. භික්ෂුන් පංචශීලය ආරක්ෂා කරමින් මෙත්ත සූත්‍රය සජ්ජායනා කොට භාවනා කරා. ප්‍රමෝදයටපත් වෘක්ෂ අධිපති දේවි දේවතාවෝ පෙමින සෑම කල්හිම මේ ස්ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක් ගත කරන ලෙස ආරාධනා කළා. දෙවියන් විසින් උන්වහන්සේලාට අප උපස්ථාන කළා. කලින් මෙන් බියජනක සිදුවීම් නොමැති නිසා උන්වහන්සේලාට භාවනා කිරීමට පහසු වුණා. ඒ හේතුවෙන් උන්වහන්සේලා සියලු දෙනා උතුම් වූ රහත් භාවයට පත් වූවා.
බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්ෂාවට කියන පිරිතක් මෙන්ම භාවනා කර්මස්ථානයක් වශයෙන්ුත් හැඳින්විය හැක. සියලු කල්හි ආරක්ෂාව සැලසෙන බැවින් සියලු දෙනාට භාවිත කළ හැකි පිරිත් රත්නයකි.